ඔබ නිතරම දුකෙන් ඉන්නවා වගේ ඔබට හිතෙනවද? කලින් තරම් සතුටක් නෑ මං හරි දුකෙන් ඉන්නේ කලකිරීමෙන් වගේ හැඟීමක් තියෙනවද? ඊළඟට ඉස්සර ගොඩාක් ආසාවෙන් කරපු දේවල් දැන් ඒ තරම් ආසාවෙන් කරන්න ඔබට හිතෙන්නේ නැද්ද? ආයතනයක වැඩසටහනක් කරන්න ගියා. තරුණයෙක් නැගිටලා ඇහුවා මගෙන් ධනාත්මක චින්තනය ගැන කතා කරන්න එපා කිව්වා. ඇයි කියලා. අනේ ડોක්ටර් ධනාත්මක චින්තනය කියලා අපිට මේ දේශන හරියට එනවා. මේවා මේ තියෙනේම කරන්න අපිට එහෙම වෙලාවකුත් නැහැ. අපිට කරන්නත් අමාරුයි. ඔහු ලස්සන දෙයක් මගෙන් ඇහුවා. දිනයක් සතුටින් ගත කරන්න ඕන රහස් කියන්න කිව්වා. අර මයින්ඩ්ෆුල්නස් කියන්නේත් ඕකනේ. මානසික ඒකාග්‍රතාවයෙන් හොඳට සතුටින් ගෙවන්න. මං කිව්වා ඇයි කියලා ඔබේ මහන්නේ? නෑ කිව්වා යා කියනවා දියවැඩියාව වැඩි රටේ, අධික රුධිර පීඩනය වැඩි, ජීවිතේ පාවීම් වැඩි. ඩොක්ටර්ගෙම වැඩසටහනක් ඇහුවා මේ දරුවන්ගෙන් 18%ක් ජීවිතේ පා වෙලා කලකිරිලා කියලා, මානසික පීඩනයට ගොදුරු වෙලා කියලා අපිටත් දරුවෝ ඉන්නවා. වැත්තකත්ම දේ මොකක්ද ඇහුවා දිනයකට. ඉතාත්ම වැදගත් දේ කියන්නේ පළවෙනි දේ. මොකක්ද? ඉතාත්ම වැදගත් දේ ඔබට නිරෝගීව ඉන්න. උදාහරණයක් විදිහට මානසික අවපීඩනයෙන් ගැලවෙන්න, ඩිමෙන්ෂියාවෙන් ගැලවෙන්න, හෘදයාබාධ වලින් ගැලවෙන්න, කැන්සර් පිළිකා වලින් ගැලවෙන්න. නම්බර් 1 වැත්තකත්ම දේ එක වචනයයි. ව්‍යායාම. ඒ ගැන කතා කරන්න කිසිම දෙයක් නැහැ. ඕන තරම් සමීක්ෂණ තියෙනවා.